වේලපත්කිරි නාලිකාව හා සම්බන්ධ වූ ඔබට ස්තුතියි. මිථුන ලග්න හිමියෙක් වශයෙන් ඔබ ඉතා බුද්ධිමත් පුද්ගලයෙක් විය යුතුයි. ඒ වගේම කතාවට අතිදක්ෂ සංනිවේදනයේ ඉතා උසස් ආකාරයෙන් සිදු කර ගැනීමට සිදු කිරීමට නෛසර්ගික උත්පත්තියෙන්ම හැකියාවක් තිබෙන ඔබට මෙන්න මේ අගෝස්තු මාසයේදී ඔබට විශේෂ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඔබගේ වචනය අනුසාරයෙන් ඉතා ඉහළ දියුණුවක් මේ මාසය තුළ ලබා ගැනීමට අපි බලමු කොහොමද කියලා. අපි අහස දිහා බැලුවොත් අපි ඇස්වලට ගෝචර වෙන්නේ නැති වුණත් මේ ඉහළ ආකාශයේ මේ අගෝස්තු මාසය තුළ මහා බලශක්ති හුවමාරුවක් සිදු වෙන බව අපිට දැනගන්න ලැබිලා තියෙනවා. මේක අපිට අපේ ඇස්වලට පෙනුනේ නැති වුණාට අපේ මනසට ශරීරයට මේ වෙනස ඉතා තීව්‍රව බලපානවා. ඒ අනුව මිථුන ලග්න හිමියෙක් වශයෙන් ඔබගේ පරිසරයේ ඔබ වටා සිදුවන වෙනස්කම් ගැන ඔබට මුහුණ දෙන්නට වෙන තත්ත්වය ගැන අපි දැන් මනාව විමර්ශනය කරලා බලමු. මේ මොහොතේ ඔබගේ ලග්නයේ කුජ ග්‍රහයා සිටිනවා. බුධ ග්‍රහයා කටකේ දෙවෙනි ස්ථානයේ ඉන්නවා. 22 වෙනිදා අගෝස්තු 22 වෙනිදා වෙනකොට ඒක සිංහයට ගමන් කරනවා. රවි කටකේ ඉන්නවා. ඔබගේ දෙවැන්නේ ධනස්ථානයේ අගෝස්තු 17 වෙනිදා වෙනකොට සිංහ රාශියට යනවා. එතකොට මේ දිනවල මේ මාසය තුල රවි බුධ ගුරු කියන ත්‍රි සංයෝගයේ ඔබගේ දෙවැන්න වන ධනස්ථානයේ ක්‍රියාත්මක වෙනවා. දෙවන්නේ කියන්නේ ඔබගේ වචනේ, ඔබගේ වාග් විලාසය, ඔබ වචන පාවිච්චි කරන්නේ කොයි ආකාරයකද, ඔබගේ වචනවල බලය කොයිතරම් තීව්‍රද, ගැඹුරුද, අන්‍යයන්ට බලපෑම් කොයි ආකාරයකට ඇති කරනවද, මෙන්න මේ දේවල් සම්බන්ධව කියවන ස්ථානයේ ගුරු ග්‍රහයා උච්චව සිටීම ඉතා වැදගත් බලවත් ක්‍රියාවලියක් අත්පත් කර දෙනවා ඔබ හා සම්බන්ධව. ඒ වගේම බුධ ග්‍රහයාගේ බුද්ධිමත් භාවය සහ ගුරු ග්‍රහයාගේ ප්‍රඥාවන්ත භාවය සහ රවි ග්‍රහයාගේ තේජවන්ත භාවය මේ මනා සංයෝගය ඇත්තටම ඔබට මේ අගෝස්තු මාසය තුළ ඉතා තීව්‍ර අන්දමින් අත්විඳින්නට ලැබෙනවා. ඔබ නොහිතන අන්දමින් ඔබට ධනලාභ ලැබීමට අවස්ථාව උදා වෙලා තියෙනවා. දැනටමත් ඔබ මේ පිළිබඳව ඉඟි පිඟි යම් අත්දැකීම් ලැබලා තිබෙන්නත් පුළුවන්. මේ වෙන වෙනටත් ඔබගේ අතට මුදල් ලැබෙන මාර්ග කිහිපයක්ම විවෘත වෙලා ඇති මේ වෙනකොටත්. නැත්තම් මේ මාසේ නිමෙමිට මේ මාසේ ගෙවී යාමට ප්‍රථමයෙන් අනිවාර්යයෙන්ම ඔබට මේ අත්දැකීම් ලබන්න පුළුවන්. රාහු මූල ත්‍රිකෝණ බලයෙන් යුක්තව කුම්භ රාශියේ බලවත් වෙනවා. 9 වෙනි පුණ්‍ය ස්ථානයේ කෙටි ගමන් බිමන් වල යෙදීමට සිදු වෙන්න පුළුවන්. ඒ ගමන් බිමන් වලින් ඔබට වාසිදායක දේවල් අත්විඳින්න ලැබේවි. නොයෙකුත් opportunities, නොයෙකුත් අවස්ථාවන් ඔබගේ දියුණුව වේ අවස්ථාවන් විවෘත වේවි. ඒ යම්
අය හමුවී කතාබස් කිරීමෙන් ඔබගේ දියුණුව ඇති කර ගැනීමේ මාර්ග බොහොමයක් ඔබට අත්දකින්න පුළුවන් අවස්ථාවල් ඇති වෙනවා. මේ තත්ත්වයේ මෙසේ තිබියදී අගෝස්තු 12 වෙනිදා සිංහ රාශියේ පූර්ණ සූර්යග්‍රහණයකුත් අගෝස්තු 27 හා 28 දින අතර මීන රාශියේ චන්ද්‍රග්‍රහණයකුත් සිදුවීමට නියමිතව තියෙනවා. මූලික වශයෙන්ම ක්‍රියාවෙන් තියෙන්නේ අගෝස්තු මාසයේ ලොකු පරිවර්තනයක්, ලොකු පෙරලියක් මිථුන ලග්න හිමියන් අරබයා සිදු වෙනවා කියලා තමයි. මේ වෙනස මිථුන ලග්න ඔබගේ ගුරු කටකයේ දෙවන්නේ උච්ච වීම හා සම්බන්ධව අර්ථකථනයක් එක ගත්තාම ඊට සුවිශේෂී වෙනසක් ඔබ සඳහා නිර්මාණය කරලා දෙනවා. සූර්යග්‍රහණයකින් ඒ වගේ ග්‍රහණ වලින් පෙන්වුම් කරන්නේ තිබෙන සිටින තත්වයට වඩා වෙනස්ම පරිවර්තනයක් ඇති කරනවා කියන එකයි. ජීවිත ගමනේ එක පිටුවක් කියවලා ඊළඟ පිටුවක් අලුත් පිටුවක් පෙරලලා ගන්නවා වගේ ක්‍රියාවලියක් තමයි ග්‍රහණ වලින් පෙන්වුම් කරන්නේ. විශේෂයෙන්ම ඔබගේ ප්‍රඥාවන්ත බුද්ධිමත් කතා විලාසයේ අනුසාරයෙන් ඔබ නිකුත් තැන්වල කැපිපෙන අයෙක් බවට පත් වෙනවා. ගුරු බුද දෙදෙනාම පුෂණකති ගමන් කිරීම ඉතා වැදගත් වෙනවා. කලාතුරකින් සිදුවන දෙයක් එක. පුෂ කියන්නේ සෙන්සුට අයිති නැකතක්. දැන් ශනි ඉන්නේ වක්‍ර වෙලා 10 වෙන්නේ කර්මස්ථානයේ රැකියාව ගැන කියවන තැන. එතකොට රැකියා ස්ථානයේ පැහැදිලි වෙනසක් ඔබට දැක ගන්න පුළුවන් වෙයි. ඔබට සුබදායක අන්දමින් ඒ දේ සිද්ධ වෙන්නේ. ඔබගේ අදහස් වලට ඉහළ නිලධාරීන් පවා සැලකිල්ලක් දක්වන කාලයක් වෙනවා මේක. මේදී ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ කුජ ග්‍රහයා මිථුනයේ සිට ඇති කරන කලබලකාරී බව මර්ධනය කර ගැනීමට සියල්ල බලයෙන් කිරීමට යන්නේ නැතුව සියල්ල නිදහසේ ගලා යාමට ඉඩ දීමට ඔබ මතක තබා ගත යුතුයි. සෞඛ්‍ය තත්ත්වය ගැන කල්පනාකාරී වෙන්න කුජ රවි කියන්නේ උෂ්ණ ග්‍රහයෝ මේ ග්‍රහයන් දෙදෙනාගේ බලපෑම ඔබේ ආර්ථික තත්ත්වයට, ඔබේ සමාජ තත්ත්වයට, ඔබේ අනිකුත් තත්ත්වවලට සුබදායක බවක් ඇති කරලා දුන්නත් ශරීරයේ උෂ්ණාධික තත්ත්වයන් ඇති වෙනවා. මේ නිසා සන්ධි අමාරු, අධිරුධිර පීඩන තත්ත්ව, අධික ලෙස දහඩිය දැමීම නිසා ඩිහයිඩ්‍රේට් කියන්නේ විජලන තත්ත්ව, මෙන්න මේ සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ සම්බන්ධව සැලකිලිමත් වෙන්න. නිතර ජලය පානය කරන්න මතක තබා ගන්න. පොඩි වතුරු බෝතලයක් නිින්දට යනකොට ළඟ තියාගන්න. තොලකට වේලන තත්ත්වයක් ඔබට අත්විඳින්න ලැබෙවි. රාත්‍රී කාලේ මේ දැඩි උණුසුම් කාර්ය තත්ත්වය ශරීරයට පමක් නොවේ මානසිකවද අත්විඳීමට සිදුවන නිසා ඔබ කැමති අන්දමේ පිරිත් දේශනාවකට සවන් දීම යෝග්‍යයි. එහෙම නැත්නම් 432 හර්ට්ස් වලින් තීටා තරංග සංඛ්‍යාත සංගීත වලට සවන් දීම ඉතාම යෝග්‍යයි. මේවා ඔබට පහසුවෙන්ම YouTube අවකාශයෙන් සොයා ගන්න පුළුවන්. කලබලකාරී මනස අනුව වෙහෙසට පත්වෙන මොළයේ ක්‍රියාකාරීත්වය තීටා සංඛ්‍යාතය මගින් සින්ක්‍රොනයිස් කරලා ඒක ගානට කළමනාකරණය කරලා සූපත් තත්වයකට පරිවර්තනය කරලා දෙනවා. බටහිර රටවල බහුල වශයෙන්
යොදා ගන්න ක්‍රමයක් මේක. මානසික සුවසහනය සඳහා ඔබටත් පුළුවන් මේ සංගීතයකට සමන් දීලා මනස ඒකාග්‍ර කරගෙන මානසික සුවපත් වීමට මේ කාලේ. ඉතින් මෙන්න මේ අගෝස්තු මාසයේ ඔබට විශාල සුබවාදී පරිවර්තනයක් අත්පත් කර දෙන මාසයක්. ඒ අනුව කලබලකාරී බව කළමනාකරණය කරගෙන දෛනික කටයුතු වල යෙදීමෙන් ඊටම විශාල දියුණුවක් ඔබට ලබාගත හැකි බව නැවතත් මතක් කරමින් මම නිහඬ වෙනවා. ඔබට සදාජය